වික්ටෝරියා වේල්ල ගැන විශේෂ කරුණු 5ක්. අංක 1. මෙම වේල්ල කවාකාර බිත්ති දෙකකට මැදිව ඇති හිස් අවකාශයක් ලෙස නිර්මාණය වූ බව ඔබ දන්නවද? මෙම වේල්ලෙහි දිග අඩි 1706ක් වන අතර එහි පළල අඩි 20ක්. එහි උස අඩි 400කින් සමන්විත වන අතර මිනිසුන් රඳවන්නේ නම් මිනිසුන් 50000ක් පමණ රැඳවීමේ ඉඩකඩක් පවතින බව ඔබ දැනගෙන ඉන්න නැතුව ඇති. අංක 2. මෙම වේල්ල ඉදිවන්නේ පොළොවේ මීටර් 237ක් ගැඹුරට ඇති කළුගල් පාෂාණයක් මත වීම. අංක 3. මෙම වේල්ල ඉදිකිරීමේදී කම්බි කිසිවක් යොදාගෙන නොතිබීම විශේෂත්වයක්. ඉදිකිරීම සඳහා යොදාගත් සිමෙන්ති මිශ්‍ර කිරීම සඳහා අයිස් වතුර යොදාගෙන තිබෙනවා. අංක 4. මෙම වේල්ල පවතින ජල මට්ටම මත කුඩා පැද්දීමක් සිදුවන බව ඔබ දන්නවද? මෙහි උපරිම ජල මට්ටම දක්වා පැමිණීමේදී එම වේල්ල මිලිමීටර් 150ක් පහළ දෙසට තල්ලු වෙනවා. ජලය අඩුවීම සිදුවන විට මෙම ප්‍රමාණය නැවත පිටුපසට තල්ලු වීම සිද්ධ වෙනවා. අංක 5. ජලාශයේ සොරෝ 8ක් ඇති අතර එම සොරෝ සියල්ලම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ඒවා වීම. ඊට අමතරව පහළින් කුඩා සොරව් දෙකක් ඇති අතර ඒවා විවෘත වීම මගින් ජලාශයේ කිලෝමීටර් 4ක් දුරට වූ රොන් මඩ ඉවත් කිරීම සිද්ධ වෙනවා.